මංගල සභාවෙන් අවසරයි. ජයන්පතින් දෙදෙනාට විපස්සේම ඥාති මිත්‍රාදී හැමදෙනාම මේ උත්තම අවස්ථාවට ගෞරවයෙන් දුව මම මේ මොහොතේ පිළිගන්නවා. අනාලිගේ පාස්ත්‍රයේ මහාවාසයේ හැමදෙනා මේ මොහොතේ අපි මෙතෙන් පටන් ආරම්භ කරන්න සූදානම් වන්නේ මේ පූර්ව චාරිත්‍රාංග මේ නව යුතිපතීන් දෙදෙනා මේ මංගල පෝරමස්තකාරුණු කරන්න සූදානම් වෙන මොහොත මෙතෙන් පටන් සිද්ධ වෙන්නේ චාරිත්‍රාංග කොටස එනම් මංගල පෝරමස්තකාරුණු කිරීම බුදුගුණාෂ්ටකයේ දෙපැතීම සංගරුවක් දැමීමේ චාරිත්‍රාදී සියල්ලන් ඉටු කරලා සංකේතාත්මක බැලඳීම් චාරිත්‍ර තමයි ඊළඟ සිදු කරන්නට සූදානම් වන්නේ. ඉන් අනතුරුව චාරිත්‍රානුකූල විවාහය දෙදෙනා අතර බැඳ අතපැම් වඩා චාරිත්‍රානුකූල විවාහය සිදු කරලා ප්‍රධානතම චාරිත්‍රාංගය නම් කිරිකඩහෙලේ චාරිත්‍රය මේ හතර වරිගයක් ඥාතීන් ඉදිරියේ සිදු කරනු ලබනවා. ඉන් අනතුරුව බාලිකාවන්ගේ ජයමගුල් ගී ගායන ආශිර්වාද මේ නව යුවතිපතීන් දෙදෙනාට ලබා දීලා ඊළඟට අපි යොදාගන්නේ පූර්ව ඉදුල් කිරීමේ චාරිත්‍රය. ඒ පූර්ව ඉදුල් කිරීමේ චාරිත්‍රය සිදු කළ දෙපස ඥාතීන්ගේ ආශිර්වාද ලබාගෙන පූර්වෙන් මේ භූමියට පා තැබීමේවත් පූර්වෙන් බැසීමේ චාරිත්‍රය සිදු කළා ප්‍රධානතම චාරිත්‍රාංග ටික නිමා කරනවා. එහෙනම් අපි හැමදෙනාම පූර්ව චාරිත්‍ර කිරීම සඳහා සූදානම් වෙමු. ඊට මත්තෙන් හැමදිනාටම ගෞරවයෙන් මම මතක් කරනවා සපත්තු සෙනෙප්පු ගලවලා අපි එනම් සූදානම් වෙමු. මොකද පිරුවටේ මතට එන විශේෂයෙන් දෙමාපියෝ ඥාති හැමදෙනාම සපත්තු සෙනෙප්පු ගලව ගන්න. මොකද නැවත නැවත ඒක මට මතක් කරන්න ඕනේ වෙන්නේ නැහැ. මේස්තන් කමක් සෙදාන ඒ වගේ මේ මොහොතේ තව කාරණාවක් මතක් කරන්න ඕනේ. අපේ මනාලියගේ පාර්ශවයේ මනාලියගේ සහෝදරයන්ගේ පූර්ව චාරිත්‍රයක් මතක කරන්න බාර දීලා තිබුණා. මේක කොච්චර කාලෙකද? ඒතර අදත් ඒ විශ්වාසයේ මත නංගිගේ පූර්ව චාරිත්‍රයක් කරන්න බාර දීලා තියෙනවා. එහෙනම් අපි මේ ගෞරවනීය මොහොත ලස්සන සිදු කරමු. එහෙනම් හැමදෙනාම එහෙනම් අපි හැමදෙනාම ප්‍රේත රත්නයේ නමස්කාර කරගෙන පූර්ව චාරිත්‍රය ආරම්භ කරමු.